දේශපාලනය කියන එක කොයි විදිහටද අපි අවබෝධ කරගන්නේ? මොකක්ද මේ බහු දේශපාලනය කියලා කියන්නේ? බොහොම ස්තුතියි ඔමායා. බහු දේශපාලනය අපි කියන එක දැන් භූ කියපුවාම අපි සිංහලෙන් කියපුවාම භූගෝල විද්‍යාව, භූ දර්ශනය, ඉංග්‍රීසියෙන් ජියෝපොලිටික්ස් කියපුවාම මේකේ තේරුම ඇත්තටම 1900 විශේෂයෙන් 60න් පස්සේ ඇත්තටම 50 දශකයේ ආතසි ක්ලාක් theory of orbit කක්ෂය පිළිබඳ න්‍යාය ඉදිරිපත් කිරීම ලෝකයේ මේ මානව සම්බන්ධතාවල හරි විපුලත්වයක් ඇති කරා. ඒක හුදෙක් සංනිවේදනයේට පමණක් නෙවෙයි, ප්‍රවාහනය බහුදෙක්. ඒ සරල අදහස මේ උඩ ඉඳලා චන්ද්‍රිකා තාක්ෂණයේ කක්ෂය උඩින් ඕබිට් එකක් තියලා අරගත්තාම ඒ ටෙලිකමියුනිකේෂන්ස් වල තවදුරටත් රටවල් වල කලාපීය භූගෝලීය වශයෙන් තිබුණු විභින්නතාව, විභේදනයේ දුරස්ථභාවය ඇකිලුණා. ඉතින් ඒකත් එක්කම විශ්ව ගම්මානය ග්ලෝබල් විලේජ් කියනකොට අර තවදුරටත් සෙපරේට් ගම්මාන නැහැ. විෂම වුණු. මේකත් එක්කම ඇති වුණා මේ ලෝකයේ රටවල් වලට හුදකලාව ඉන්න බැරි යාන්ත්‍රණයක්. විශේෂයෙන් පළවෙනි දෙවන ලෝක යුද්ධ අවසන් වෙනකොට ඔබ දන්නවා ලෝකයේ ප්‍රබල ජාතීන් බ්‍රිතාන්‍ය, ඇමරිකාව මේ රටවල් මුල් වෙලා ඇමරිකාවේ සෑන් ෆ්‍රැන්සිස්කෝ නගරේ, නිව්යෝර්ක් නගරේ ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජාතික සංවිධානය මේ වගේ එක බලමුළුත් එක්ක යම් අධිපති බලයන් විසින් තවදුරටත් ලෝකයේ අනිකුත් රටවල් පාලනය කරන එකක්. නමුත් 80 දශකයේ විතරකට තව මේ සංවේදන ශාස්ත්‍රයේ විශේෂයෙන් 1G, 2G, 3G, 4G මේවත් එක්ක තවදුරටත් තාක්ෂණය මිනිසුන් හුදකලාව තැබීමට වඩා එක්කාසු කිරීමේ යාන්ත්‍රයක් ඇති වුණා. මේක ඒ රටවල් වල ඊට කලින් තිබුණු ඒ රටේ ඇතුළේ තිබුණු ආර්ථිකය හෝ දේශපාලනය හෝ මිනිස්සු හිතන පතන විදිහට හුදකලාව තීරණය ගැනීමට බැරි තත්ත්වයක් ඇති වුණා. මේකේ හරි ලස්සනම දේ තමයි මේකේ අනිත් රටවල් අපිට බලපෑම් කරනවට වඩා මේ ඉංග්‍රීසි වචනේ සිංහලට තේරෙනවා ජියෝපොලිටික්ස් කියපුවාම දේශපාලනේ මහ පොළොවේ නෙවෙයි තියෙන්නේ. ඒක තියෙන්නේ අතත්‍ය ලෝකයේ තීරණ මත තමයි මහ පොළොවට එන්නේ. එතකොට සරල අදහස අපි Facebook එකේ හරි TikTok එකේ හරි සෝෂල් මීඩියා වල අන්තර්ජාලයේ කතා බහ කරන එක හුදෙක් මිනිස්සු එතන මනෝ අභිරමණය කරන එකක්ම නෙවෙයි. ඒක අපේ පෞද්ගලික ජීවිත වලට අතිශයින්ම බලපානවා. කොහෙතෙක්ද යත් ලෝකේ ප්‍රබල ජාතීන්ට සුළු ජාතීන්ට බලපෑම් කිරීමට වගේම පර්යන්ත ලෝකයේ අනෙකුත් රටවල් වල ඇතුලේ මිනිස්සුන්ගේ ජීවිතේ දරිද්‍රතාව, දුප්පත්කම, රාජ්‍ය පාලනය, සංනිවේදනය යම් ආකාරයකින් ඒකීයමාන වීමක්. ඒ කියන්නේ තවදුරටත් අඟුණ කොළ පැලැස්සයි ලංකාවේ තිරප්පනේ, ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයයි, වොෂින්ටනුයි අතර වෙනසක් නැති මානසිකත්වයක් ලෝකේ හැදුනා. මෙන්න මේකත් එක්ක ආර්ථිකය, දේශපාලනය පමණක් නෙවෙයි මිනිසුන්ගේ ලිංගිකත්වය, මිනිස්සු ආදරය කරන විදිය, කන බොන විදිය අතිශය සූක්ෂම ආකාරයෙන් හිතන්න පටන් ගත්තා. මේකට හේතුව තමයි අපිට හාල් නැති වෙන්නේ, පොල් නැති වෙන්නේ, තෙල් නැති වෙන්නේ. රටේ නැති ප්‍රශ්නයම නෙවෙයි. ඒක තව බලයක්, සර්වාධිකාරී බලයක් විසින් අපි ඉංග්‍රීසියෙන් කියන මැනිපියුලේට්, මානනය කිරීමක් විසින් ක්‍රියාත්මක. ඒක නිසා මේක විශේෂයෙන් බහු දේශපාලනය රටවල් වල තවටත් ඇතුලේ තියෙන ඉන්ටර්නල් පොලිටික්ස් තීරණය කරන යාන්ත්‍රයක් වුණා. ඒ කියන්නේ ලංකාවේ පසුගිය අවුරුදු 2කට කලින් තෙල් නැතිවීම හුදෙක් රට ඇතුලේ ප්‍රශ්නයක්ද? පොල් නැතිවීම රට ඇතුලේ ප්‍රශ්නයක්ද? ලංකාවේ පසුගිය අවුරුදු 2ක ආර්ථික අවපාතයේ ඩොලරේ පාවීමත් එක්ක ඇති වුණු නව දේශපාලන යාන්ත්‍රණයේ වෙනස් වීම හුදෙක් රට ඇතුලේ මිනිසුන් ගත්ත තීරණයක්ද? මෙන්න මේ පිළිබඳ අපිට වාස්තවික විද්‍යාත්මක අධ්‍යයනයක් අවශ්‍යයි. විශේෂයෙන් මේ රටේ මිනිසුන්ගේ අපි දරිද්‍රතාවේ නැත්තම් දෛනික ජීවිතයේ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ කියන කාරණේ පිළිබඳ වගකිය යුතු මාධ්‍ය ආයතනයක් ජනමාධ්‍යවේදී තොරතුරු සපයන ආකාරය පිළිබඳ විමසා බලනකොට. ඒ නිසා විශේෂයෙන් sannivedanayේදී අපිට අවශ්‍යයි මේ විෂය විවිධ වෙන්කොට තියෙන විෂයන් ඒකරාශි කරලා විෂයාන්තරික නැත්තම් බහු විෂයක මානකින් මේවා තේරුම් ගැනීම විශේෂයෙන් ජනමාධ්‍යවේදියාට වර්තමාන යුගයේදී අවශ්‍යයි.